Hello guys, welcome back to my YT channel. ඉතින් guys අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ මගේ තවත් අලුත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් guys අපි දැන් අද කාලෙකින් තමයි ඉතින් මම වීඩියෝ එකක් දැම්මේ. අහන්න ඒවා මගෙන් ඇයි මෙච්චර වරක්කුනේ කියලා වීඩියෝ එකක්. හරි ඉතින් guys අද අපි කරන්න වෙන වැඩක්. අපි අද යන්නේ බස් එකේ කතරගම යන්න තමයි අපි අද යන්නේ. දැක්කනේ උඩ ලෝඩ් එකක් එහෙම ගහලා තියෙනවා. guys අපි දැන් වැඩි කතා නැතුව යන්න පටන් ගමුනේ. ජීරෝ දැම්මා සින්දු ඕනේ නැහැ අපිට. guys යන්න පටන් ගමු අපි. ඉතින් guys subscribe කරන්න. මොකද කිව්වොත් දැන් අපිට හොඳටම අඩු වෙලා තියෙන subscribersලා. ඉතින් guys subscribe කරලා තියාගන්න මගේ channel එක. එතකොට ඔයගොල්ලන්ට මම හැමදාම වීඩියෝ දාන අලුත් ඒවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් heart එකක් දාගෙන යන්න. ඔයාලා කැමති දෙයක් කියන්න කැමති ගේම් එකක් මම ගහනවා. PC ගේම් නන් නෙවෙයි මොබයිල් ගේම් ඕන එකක් කියන්න ගහනවා. අද කොහමද guys මේ පොඩ්ඩක් ලැග් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඉතින් guys ඕන එකක් හදයි YouTube channel හොම හදයි. ඒ වුණාට මට හිතේ ඉන්න පිරිසක් අන්න ඒගොල්ලෝ මගේ වීඩියෝ බලනවා. ඕගොල්ලෝ මම පස්සේ කියන්න විස්තරේ. මේ තව YouTube කෙනෙක් මට මේ බැනලා මැසේජ් දාලා තියෙනවා. ඊට වැඩක් නෑ guys. අපි අපේ වීඩියෝ දාලා ඕගොල්ලෝ බලන්න මගේ වීඩියෝ. ඉතින් guys මම කලින් කිව්වා වගේම ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. අද පොඩ්ඩක් වීඩියෝ කරන හොඳ මදි වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ ලැග් වෙලා ඇති. කමන්නේ. අපිට පුළුවන් කියන හොඳට ලස්සන වීඩියෝ එක ඉවර කරමු. ඉතින් guys ඔහොම ඉස්සරහට යද්දී අපිට හම් වෙනවා තනින් තේ කඩන්නේ. මේ වෑන් කාරයෝ ලොරි කාරයෝ මාන් එපා වෙලා තියෙන්නේ. ඉතින් guys ඔන්නෝම ඉස්සරහට යද්දී අපිට හම් වෙනවා තේ කඩයක්. එතනින් අපි තේ එකකුත් බීලා යමු. මොකද අපිට ගොඩක් දුර යන්නත් තියෙනවනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ ඒ තේ කඩේ. මම ඉස්සරහට යද්දී. දැක්කද guys අර තිබ්බ ලොරියයි වෑන් එකයි නැති වෙලා ගියා එක සැරේම. ඔන්න ඔය වැඩේ මං වෙලාවකට කරලා දානවා. නැත්තම් බෑ. ඕක ඇයි දන්නද ගිය සැරේ අප්ඩේට් එකේ එහෙම පැය ගාණක් ඉන්න ඕනේ මේ ඒ වගේ වාහනයක් ඉස්සරහින් ආවම. ඒකින්ද ඔය වැඩේ කළා දැම්ම ඉවරයි. ඉතින් guys ඕගොල්ලන්ට පේනදී නිෂ්කලංක පරිසරයේ දෙපැත්තෙම තියෙනවා. අපි යන්නේ දැන් කොහෙද? කතරගම. දැන ගියොත් කතරගම දැන ගියොත් අතරමඟ. දන්න ඒ වගේ තමයි. ඉතින් guys මේ පේනදී දැන් කඩවල එහෙම තියෙනවා. හැබැයි ගිය සැරේ අප්ඩේට් කරනවා මේ සැරේ අප්ඩේට් කරනවා හොඳයි මට හිතෙන්නේ. ඔයගොල්ලෝ කියන්න බෑනේ මේකේ ගේම් එකේ මම සද්ද දාලා නැහැ. ඒ දන්නවද? ගේම් එකේ සද්ද දැම්මම මං කියන්නේ ඇහෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒකින්ද මං ගේම් එකෙන් සද්ද අඩු කරලා තියෙන්නේ. හොඳටම අඩු කරලා තියෙන්නේ. ඉතින් guys අන්න ඕ පැත්තෙන් යද්දී අපිට හම්බෙයි දැන් තේ කඩේ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. තේ කඩේට කලින් අපිට හම්බෙනවා පට්ට ලස්සන පාලමක්. ඔයගොල්ලෝ මම පෙන්නන්නම්කෝ. ඉතින් guys තව ටික දවසක් විතර යද්දී මං ඉන්නේ මගේ channel එකේ logo එක වෙනස් කරන්න. මොකද කිව්වම මේ දැන් තියෙන logo එක චුට්ටක් පරණයි. මං කිව්වේ මෙන්න තියෙන පාලම කොහොමද? ලස්සනයි නේ. දැන් හොඳයි මේ පාර අප්ඩේට් එක සුපිරි. ඒ අයියා මේ වීඩියෝ එක බලනවා නම් සුපිරිම අප්ඩේට් එක තමයි මේ සැරේ ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඉතින් guys ඔන්න ඔහොම ඉස්සරහට යද්දී අර වගේ පොල් බූරුවෝ 4 දෙනෙක් ඉන්නවා. පේනවා ඇති පාර යන හැටි. අනිත් මිනිස්සුන්ට යන්න නෑ උන් යන්නේ වේගෙට. guys තව ටික දුරක් යද්දී අපිට තේ කඩේ හම්බෙයි මං කියපු තේ කඩේ. ඉතින් guys ඔයගොල්ලෝ මම ආයේ දිගටම වීඩියෝ ගේනවා. මොකද කිව්වොත් දැන් ගොඩක් දවසක් ඉඳන් මට දාන්න බැරි වුණා වීඩියෝ එකක්වත්. ඉතින් එක දිගටම වීඩියෝ ගේන්න පටන් ගන්නවා. මොකද කිව්වොත් මගේ channel එක මේ බෑන්ඩ් වෙන්න තියලා බෑනේ. ඒ හින්දා මම එක දිගටම වීඩියෝ දානවා. හරිද? මගේ වීඩියෝ වලට ආසයි නම් ඔයගොල්ලෝ heart එකක් දාගෙන යන්න. ඒ දන්නවද? ඔය පස්සේ කතා දෙයක් මේ තියෙන්නේ මං කියපු තේ කඩේ. ඔයගොල්ලෝ මොකද්ද මේ තියෙන්නේ? කිරින්ද මුහුදු වෙරළ. මුහුදු වෙරළ නෙවෙයි සගෝ දැන් අපි මේ බලන්න යන්නේ කතරගමනේ. හරි පේනද? කිරින්ද තේ කඩේ.
අපි දැන් තව පොඩ්ඩකින් බහැලා හැම යන්නේ නේද දැන් තේ එකක්වත් බොන්න. කට්ටිය බෑ ගන්න තේ බොන්න නැතිලා හරි ඉතින් guys ඔන්න එහෙනම් අපි තේ බීලා නම් ඉවර වුණා. දැන් ඉතින් ආයෙ බස් එකට යන් කට්ටිය නැගලා ඇත්තේ අපි දැන් තව ටික දුරක් යන්නත් තියෙනවනේ. ඉතින් බස් එකට නැගලා අපි ආයෙත් ගමන ආරම්භ කරමු. පේනවාද guys අයිස්ක්‍රීම් කඩේකුත් ඉස්සරහින් තියෙනවා. දැන් ආයෙ අයිස්ක්‍රීම් කකා එන්න වෙලාවක් නැහැ නේ. අපි ඉක්මනට යන්. මේ සවුන්ඩ් පොඩ්ඩක් අඩු වැඩි කරගන්න එක තමයි මට එපා වෙන්නේ. වීඩියෝ එකක් දාද්දී ඔය රද්ද හැම තැනම බලනවා. ඔයගොල්ලෝ මට කියන්න බැන්නා මම දැන් වීඩියෝ දාන්නේ අලුත් ඩිවයිස් එකකින්. මේක බලලා මගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ හොඳ කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. අපි දැන් මොකද කරන්නේ? මම රිස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කරගමු. ඔන්න දැන් එහෙනම් අපි යන්න පටන් ගමු. ඉතින් guys කිරින්ද මුහුදු වෙරළක් තියෙනවා ඔන්නෝම. තව බස් 3ක්ම වෙලා තියෙනවා. දැන් නතර කරලා තේ බොන ගමන් ඉන්නේ කට්ටියක්. අපිට ඉතින් එච්චර වෙලා නැහැනේ. අපිට ගොඩක් දුර යන්නත් තියෙන එකේ අපි යන් ඉක්මනට. මහරව ගත්තා දැන් මොකක් කර බූරුව කියලා අනීත දන්නේ අම්මට උඩු. එතන කෙරෙනවනේ. හරි අපි යන්. guys මට කියන්න බෑ මේකේ ලයික් ටාගට් එක 500. ඒකින්ද ඔයගොල්ලෝ ලයික් 500ක් කරලා මට දෙන්න. views ඔයගොල්ලෝ බලන තරමට තමයි ඉතින් views නම් වැඩි වෙන්නේ. views 1k වත් තිබ්බොත් නම් හොඳයි. ඉතින් guys මම කියන්න හඳුනා මගේ තව යාළුවෙක්ගේ ගේමින් channel එකක් තියෙනවා. ඒකත් subscribe කරන්න. මම ඒක දාලා තියන්නම් මේ මගේ වීඩියෝ එකේ description එකේ. ඔයගොල්ලෝ මාව නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඕනි. අන්න හරි. දැන් මේ පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ මෙහෙට මේ කතරගමට. ඒකත් අමතක වෙනවා guys. අපි දැන් කතරගමට යන්. අන්න අපේ අම්මා මේ බවුසරුත් යනවාද? හරි ඉතින් guys මේ දැන් මේ දීගල් ලෝරියක් ඇවිල්ලා මට හෙනම වදේ කෑ ගහනවා අපේ ගෙවල් ගාම. ඉතින් guys ඕකට මේනට මට හැපැදෙන්න ලස්සන විලක්. විලක්ද ගේම් එකේ හිටියද වැවක්ද මන් දන්නේ නැහැ ඒක නම්. අපිට ඉතින් ඒකෙන් වැඩක් නැහැ. අපි යන් අපේ ගමන. මේ මොකද්ද මේකත් බවුසරයක්ද? ඔව් ඒකත් බවුසරයක්. යකෝ බවුසරයි බං කතරගමට. පිස්සු හැත්ත. අඩෝ අපරාධ මේ මොකද්ද බං මේ? මොකද්ද බං? ඒක මං හිතන්නේ ඒකත් කෑම කඩයක්ද නැත්තම් මේ ආරාමයක්ද? හරි දැන් මෙතන තියෙන කෙලින් පරමයක් නැමි යන්න දැන් තියෙන්නේ මේ දින්නේ. මොකද්ද මේ? සිතුල් පව්ව. ඔයා පාක් එක වෙන්න මේ තියෙන්නේ. පීටි අයියන්ට දැන් චුට්ට දුරයි යන්න තියෙන්නේ. චුට්ට දුරක් තව ගියාට පස්සේ අපිට මොනවද හම්බෙන්නේ නා? කට්ටිය ගේන්න බලන්න. කතරගම. ඉතින් guys ඔයගොල්ලෝ තව ඔයගොල්ලන්ට ඕනි දැන් ගොඩක් මේ කමෙන්ට් කරා යන්න. ඒ කියන්නේ ඕනි ගේම් මම හැම ගේම් එකක්ම ගේන්න බලන්නම්. ඉතින් guys මේ මොනවා මේ කෙහෙල් වගාවක්ද මේ මට මේ මොකද්ද මේ වෙන්නේ? ආ කෙහෙල් වගාව. කෙහෙල් ගතියක් තියෙන්නේ. අම්මට මේ තියෙනවද? මේක සිතුල් පව්ව. හරි. අපි යන් එන. චුට්ට දරුවා එතකොට අපිට වැටෙනවා තාර පාරකට. ඉතින් guys අපිට පේනවා ඈතින් කහපාට වීල් එකකුත් යනවා. අම්මට මේ තියෙන බං ගෙවල්ද? මං කිය මේ තියෙන තාර පාර. දෙපැත්තෙන් බැමි වල ස්ටිකර් එහෙම ගහලා තියෙන මේ දේවාලේ මොකක් හරි ස්ටිකර් එකක් තමයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මර මේවා දේවාලේ බැනර් එක. අනේ දෙයියෝ වැඩෙන්න නම් එපා.
වීඩියෝ එක කරගන්න දීපන්. මේ තියෙන්නේ දේවාලේ මොකක් හරි බැනර් එකක් ගැන තියෙන දෙයක් ගන්න හරි ඉවරයි. නෑනේ. අමෝ යාන්තම් පැටුණා. මම හිතුවේ මද නම් ඉවරයි කානුවේ තමයි කියලා. ඉතින් ගයිස් අපි දැන් යන් උට්ටතර කියන්නේ තාම ඇවිල්ලා ඉන්නේ කතරගමට. අර තියෙන්නේ අර මේ පොඩි උන්ගේ අර මේ පොඩි කීටක් කෑලි හිම ගන්න තියෙන තැන. යම් බලන්න ඉතින් ඉස්සරහට තා ඇවිල්ලා ඉන්නේ අපි කතරගමට. මේ දෙන්න ගහලා බෝඩ් එක කොළ පාට කතරගම කියලා. ඔහොයා. එන්නේ කඩවල් පෙම්මා අඩේ කඩවල් කැටියක් දුක තියනවා හරියට කතරගම තියනවා මං හිතුවේ කඩවල් කැටියක් හරියට කියලා. ඔතනින් පල්ලා. ගයිස් මෙතනින් අතෝට අපි දාලා කතරගමට යමු. කල අපි වීඩියෝ එන්ඩ් කරමු. එහෙනම් අපි කතරගමටත් ආවා. මගේ හිතුමතේ පරිදි මම වීඩියෝ කරලා වැඩක් නැහැ නේ. ඕගොල්ලෝ ඉතින් කියන්න ඊළඟ මොනවද කියන්න ඕනේ කියලා. ගයිස් අපිට පාක් කරන තැන නම් එහා පැත්තේ තියෙන්නේ. අපි ටුට්ටක් බලලා ඉමු නේද කතරගම. මොන වගේද කියලා දැන් මේ ආපු එකේ වැඩකුත් නැහැ නැත්තම්. හරි කොතනද පාක් කරන්න තිබ්බේ මතකත් නැහැ. එතන ඉන්නේ නෑ එතන ඉන්නේ. එතනින්ද නෑනේ. අනන් තව ඉස්සර. එතනින් දාලා අපි යන්කෝ බලන්න. අම්මට උඩු අඩේ මෙච්චර දුරක් තිබ්බලා බම් පාක් කරන්න. මෙතන. හරි. නෑ මෙතනින් අපි පාක් කරනවද? නෑ. අපි දැන් යනවා මේක බලන්න. මොකද්ද මේ කතරගම බලන්න යකෝ ආපු එකේ. අන්න දිනවා කතරගම ගහලා බෝඩ් එකක් කතරගම දේවාලය. ඉතින් යන් අපි ඒ දේවාලයි අලි අම්මට අලිත් ඉන්නවා කියපන්කෝ. කාර් පාකින් රත ගාලා. අඩු අලිත් ඉන්නවා බං. අඩි දෙන්නෙක් ගහන රුහුණු මහා කතරගම දේවාලය. අඩෝ පිස්සුවක් බං ගේම් එකක්ද කියලා හිතනවා බං. ඇත්තම වගේ බං. ඔය බං අලිය අම්මට මේ තියෙන අලිය ඉන්නවා. අම්මට උඩ අලිය ඉන්නවා. මොකද්ද මේ අඩේ මේ වැවද්ද මොකද්ද බං මේ? අලි නාන තැන. අලි ඉන්නේ. අම්මට මෙතන ඉන්නවා දෙන්නෙක්. අතන පල්ලෙහා ඉන්නවා තව දෙන්නෙක්. මේ අලියා බං මේ අලි පුකා බං. අලි පස්ස අපේ වැඩක් නැහැ. අපි දැන් යන්නේ කොහෙද? කතරගම දේවාලය බලන්න. ඔන්න දැක්කත් තියෙන ලස්සනට මොකද්ද කිරිවෙහෙර නේද තියෙන්නේ? ඔව් කිරිවෙහෙර තියෙන්නේ. අර මොනවද බං ඒ කඩවල් තියෙනවා බං කිරිවෙහෙර ළඟ. රුහුණු මහා කතරගම දේවාලය. අම්මට අර බුදු පිළිමේ අම්මෝ. ඒ ඇත්තම වගේ බං. හැබැයි ගැම්මක් නැහැ ශ්‍රී ලංකාවට. දන්නවද මේ වගේ මේ අයියන් ගොතන. ඉතින් ගයිස් අදට වීඩියෝ ඉවරයි. තවත් දවසකින් තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.